හරි. තේරුණා නේද ළමයි? කසුන් පුතා මොකද මුල්ලට වෙලා? අදත් ත්‍රීවනේ. අදත් ත්‍රීවනේ. තෝ දැනගනි. තෝ හැමදාම පන්තියේ රෙන්ඩ පුරුදු වෙලා යකෝ තොපේ අම්මා අප්පවත් එනවද මේ හොදන්න? ඈ? තෝ යකෝ ලක්ෂ ගාණක් වියදම් කරලා ලැට් ටිකක් හැදුවේ තොපිට දාන්න මිසක් යකෝ අපිට දාන්නද? තොට බැරිද යකෝ බෝක ඇඟට දැනෙද්දි ඔකට ගිහලා දාන්න. කලිසමයි පන්තියේ කලිසමේ දාන්නේ. තෝ දැනගනි. තෝ අය මේ පන්තිය ඇතුලේ රීවොත් තොගේ පස්තාත් බාගේ සැනෙල් අනුදාලා මහන්නේ. ඒක දැනගනි. තෝ දැම්ම පළ. ඉතුරු ටික පන්තිය දාන්න නැතුව ලැට් එකේ දාපන්. දාලා ඇවිල්ලා මේ මුළු පන්තියම හොදපන්. තෝ පන්තිය හේදුවේ නැත්තම් තොගේ පස්තාත් බාගෙට මේ පොල්ල තියනවා දැනගනි. තායි කියන්නේ තොපේ අම්මා අප්පට කියපන් කෑම උයලා එවද්දි ජාපාල දාන්න නැතුව එවන්න කියලා. නැත්තම් තොපේ අම්මා අප්පයි නම් මම පට්ට ගහන්නේ දැනගනි. යන්න වෙන්න ඉතින්. අනිත් ළමයි අහගන්නවා. අපි දැන් ආයේ පාඩම් පටන් ගමු. මේක